ක්වික්සිලොන් ටොක් YouTube channel එකට සියලු දෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අපි අදත් තරම් ආව වීඩියෝ එකක්. අද අපි කතා කරන්න හදන්නේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරඟ 3කින් සමන්විත තරඟාවලියේ දෙවනි තරඟය අද පැවැත්වුණා. ඉතින් මෙන්න මේ තරඟයේ විස්තර ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම අපි යමු වීඩියෝ එකට. right? වීඩියෝ එක පටන් ගන්න කලින් සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like එකක් comment එකක් දාන්න අමතක නොකර. right. අපි එහෙනම් යන් අද කතාවට. අද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ 3කින් සමන්විත තරඟාවලියේ දෙවනි තරඟය පැවැත්වුණා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී. මේ තරඟාවලියේ පළවෙනි තරඟය අවසන් වුණා. මේ මැච් එක ඕස්ට්‍රේලියාව තමයි ජයග්‍රහණය කරේ. මේ දෙවනි මැච් එක මේක must win game එකක් ඉන්දියාවට. ඕස්ට්‍රේලියාවට එහෙම එකක් නැහැ. ඕස්ට්‍රේලියාවට තව තරඟයක් තියෙනවා. එක මැච් එකක් දිනලා ඕස්ට්‍රේලියාව 1-0ක් විදිහට මේ දැන් තරඟාවලියේ පෙරමුණ අරගෙන ඉන්නේ. ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් තමයි මේ තරඟයේ කාසී වාසී දිනාගත්තේ. ඉතින් මිචෙල් මාෂ් තීරණය කරා මේ තරඟයේ මුලින්ම පන්දු යැවීම තෝරගන්න. ඒ අනුව මේ මිචෙල් මාෂ්ගේ මේ ආරාධනයෙන් බැට් කරන්න ආපු ඉන්දියානු ටීම් එකට තමන්ගේ ඕවර් 50 ඉවර වෙනකොට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 264ක් විතරයි විකට් 9කට. ඉන්දියානු ටීම් එක වෙනුවෙන් හිටපු නායක රෝහිත් ශර්මා ලකුණු 73ක් ලබා ගත්තා. බෝල 97කට මේ ඉනිමට රෝහිත් 4 පාර 7ක් සහ 6 පාර 2ක් එල්ල කරා. රෝහිත් ශර්මාගේ මේ ඉනිමේ ස්ට්‍රයික් රේට් එක සඳහන් වුණේ 75.25ක් විදියට. ඊට පස්සේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ උපනායක ශේෂර අයියර්. ඒ ලකුණු 61ක් බෝල 77කට මුණ දීලා තමයි අයියර් මේ ලකුණු 61 ලබා ගත්තේ. මේ ඉනිමට 4 පාර 7ක් ඇතුළත් වුණා. ස්ට්‍රයික් රේට් එක සඳහන් වුණේ 79.22ක් විදියට. ඊට පස්සේ අක්ෂාර් පටේල් ලකුණු 44ක් ලබා ගත්තා. බෝල 41කට මුණ දෙමින් මේ ඉනිමට අක්ෂාර් 4 පාර 5ක් එල්ල කරා. ස්ට්‍රයික් රේට් එක සඳහන් වුණේ 107.31ක් විදියට. ඊට අමතරව අනිත් පිටිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න සමත් වුනේ නැහැ. රයිට්. අපි දැන් බලමු ඉන්දියානු ටීම් එකේ විකට් වැටුනේ කොහොමද කියලා. ලකුණු 17කට තමයි පළවෙනි විකට් එක වැටුනේ නායක සුබ්මන් ගිල්. දෙවෙනි විකට් එක ලකුණු 17 දීම අවුට් වුණා. ඒ විරාට් කෝලි. විරාට් කෝලි මේ මැච් එකෙත් ලකුණු නොලබා දැවි ගියා. ගිය මැච් එකෙත් බිඳුවකට අවුට් වුණා. මේ මැච් එකෙත් බිඳුවකට අවුට් වුණා. ඒ අනුව විරාට් කෝලි පිට මැච් දෙකකදී බිඳුවට අවුට් වුණා. මේ තරඟාවලියේ තව එක තරඟයක් විතරයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මැච් එකේදී විරාට් කෝලි කොහොමද බැට් කරන්න කියලා. තුන්වෙනි විකට් එක ලකුණු 135 දී තමයි අවුට් වුණේ රෝහිත් ශර්මා. රෝහිත් ශර්මා අවුට් වුණේ ලකුණු 135 දී මුල් ලකුණු සංඛ්‍යාව. 160 දී හතරවෙනි විකට් එක ශේෂර අයියර්. පස්වෙනි විකට් එක 174 දී කේඑල් රාහුල්. 6 වෙනි විකට් එක 213 දී වොෂින්ටන් සුන්දර්. 7 223 දී අක්ෂාර් පටේල්. 8 226 දී නිතිෂ් කුමාර් රෙඩ්ඩි. 9 වෙනි විකට් එක 263 දී අර්ෂදීප් සිං. ඔන්නෝම තමයි ඉන්දියාව විකට් වලනේ. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් 10-62ට 2යි. ජොස් හේසල්වුඩ් 10-29ට නෝ විකට්. ශ්‍රේවියර් බාට්ලට් 10-39ට 3යි. ඇඩම් සැම්පා තමයි ඕස්ට්‍රේලියානු ටීම් එක වෙනුවෙන් වැඩිම විකට් ගත්තේ. ඕවර් 10යි ලකුණු 60කට විකට් 4ක් ගත්තා සැම්පා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න ආපු ඕස්ට්‍රේලියානු ටීම් එක මේ ඉන්දියානු කණ්ඩායම ලබා දුන් ටාගට් එක ඕවර් 46යි බෝල් 2ක් අවසානයේදී මේ ටාගට් එක පාස් කළා. මේ මැච් එක ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් මාෂ් කැප්ටන් මිචෙල් මාෂ් ලකුණු 11යි. ට්‍රැවිස් හෙඩ් ලකුණු 28යි. මැතිව් ෂෝට් ලකුණු 74ක් ගැහුවා බෝල 78කට. ෂෝට්ගේ මේ ඉනිමට 4 පාර 4ක් සහ 6 පාර 2ක් ඇතුළත් වුණා. ස්ට්‍රයික් රේට් එක 94.87ක් විදිහට තමයි සඳහන් වුණේ. ඊට අමතරව කෝප කොනෝලි ලකුණු 61ක් ලබා ගත්තා. පන්දු 53කට මුණ දීලා මේ ඉනිමට 4 පාර 5ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. කොනෝලිගේ ස්ට්‍රයික් රේට් එක සඳහන් වුණේ 115.09ක් විදියට. ඔන්න ඔහම ඕස්ට්‍රේලියානු ටීම් එක මේ මැච් එක ජයග්‍රහණය කරා. ඒ අනුව තරඟාවලිය 2-0ක් විදියට ජය ගන්නත් ඕස්ට්‍රේලියානු ටීම් එක සමත් වුණා. මේ තරඟාවලියේ තව එක තරඟයක් ඉතුරුයි. ඉන්දියානු ටීම් එක මේ මැච් එක දිනුවා කියලා පළක් වෙන්නේ නැහැ. දිනුවත් මේ තරඟාවලිය දැනටමත් ඕස්ට්‍රේලියානු ටීම් එක දිනලා ඉවරයි. ඉන්දියානු ටීම් එකේ පන්දු යැවීම ගත්තොත් මොහමඩ් සිරාජ් ඕවර් 10-49ට 1යි. අර්ෂදීප් සිං 8යි බෝල් 2යි 41ට 2යි. හර්ෂිත් රාණා 8යි 59ට 2යි. වොෂින්ටන් සුන්දර් 7යි 34ට 2යි. අක්ෂාර් පටේල් ඕවර් 10යි 52ට 1 විකට් එකයි. ඔන්න ඔය විදිහට තමයි ඉන්දියානු පන්දු යැවීම සටහන් වුණේ. ඉතින් ඉන්දියානු ටීම් එක ಭಾರತ පුත්තරයන් මේ මැච් එකත් කෑවා. ඒක අපිට සතුටක්. ඉතින් අපි බලමු ඊළඟ මැච් එක මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න. වීඩියෝ එක share කරන්න. තව කෙනෙක්ට බලන්න. එහෙනම් අපි ගිහින් එන්න සියලු දෙනාට ජය වේවා.